එන්නකෝ එහෙනම් අදත් මගේ vlog එක බලන්න. අද නම් තියෙන්නේ සෙනසුරාදා ඉරිදයි දවස් 2. සෙනසුරාදා නම් මට උදෙන්ම පන්ති තිබ්බා. ඉතින් මං නැගිට්ටා උදෙන්ම. සංසාර සාරෝග. ඉතින් අපේ අම්මා හැමදාම උදේ පාන්දර පිරිත් දානවා. මෙන්න මේක නම් මං අලුතෙන් ගත්තේ. කොච්චර බරක් වුණත් තියෙන දේවල් ඔක්කොම ගාගෙන තමයි ඉතින් යන්නේ. උදේ පාන්දර වෙන්නේ මෙයාවත් එළියට දානවා. ඊට පස්සේ අපි යන්න පටන් ගත්තා. ක්ලාස් එක නම් තියෙන්නේ නුගේගොඩ. ඇත්තටම ක්ලාස් එකක් නෙවෙයි ක්ලාස් දෙකක් තියෙනවාද. මෙන්න මේ හෝල් එකේ තමයි අපිට ක්ලාස් එක තියෙන්නේ. ඊට පස්සේ මම ඒ ක්ලාස් එක ඉවර කරලා අනිත් ක්ලාස් එකට ටක් ගාලා ගියා. නැත්තම් ඉඩමදි වෙනවනේ. අපිට අලුත් ටියුට් එකක් දුන්නා. ඉතින් සර් එනකන් ඒක පොඩ්ඩක් බලවල හිටියා. මං යන බස් එක එන්නේ මාර කලාතුරකින්. ඒකින්ද ඉතින් මං ටක් ගාලා මොනාරි අරගෙන ටක් ගාලා බස් එකට නැග්ගා. නැත්තම් මාර වෙලාවක් බලන් ඉන්න වෙනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි මම මේ ඇවිදන් යනවා අපේ තාත්තා ඉන්න තැනට. මම මෙන්න මේව තමයි මම ගත්තේ. උදෙන් නැගිටපු හින්දා මට මාර නිදිමතයි. ඒකින්දා මම නිදාගත්තා. නිදාගෙන ඇහැරලා තමයි මම මෙන්න මේ ටික ගත්තේ. ඔන්න බලන්නකෝ අපේ අම්මා ආයෙත් මල් අරගෙන. එයාට නම් ඉතින් මල් වලින් තොර ලෝකයක් නෑ වගේ. මෙන්න මේ ටිකෙන් පැයට ලයිට් එකක් පත්තු වෙනවා දම් පාට වගේ. වෙන්න මෙයාට නම් දැන් හොඳම හොඳයි. අපි හැමෝම එයාව දැක ගමන් කරන්නේ ඉතින් මේව අතකාන එක තමයි. සුපුරුදු පරිදි ගෙදර ඉන්න දවසට අපේ එකා වෙන්න මෙහෙම. මෙන්න මේක අලුත් දැක්කවස් ටිකක් අරගෙන මගෙන් අහනවා ඉතින් ලස්සනද කියලා. මං කිව්වා කැතයි කියලා. ඊට පස්සේ මට ක්ලාස් එකක් තිබ්බා ඔන්ලයින්. මං සාමාන්‍යයෙන් මෙහෙම ඔන්ලයින් ලයිව් ක්ලාස් වලට ඉන්නේ නෑ. රෙකෝඩින් මම බලන්නේ වුණාට මං හිතාගත්තා රෙකෝඩින් කොට ගන්න නැතුව හැම දවසකම ක්ලාස් වලට ඉන්නවා කියලා. මන් දන්නේ ඉතින් කවදා වෙනකම් මම මේම කරයිද කියලා. එදා සර්ගේ බර්ත්ඩේ එක හින්දා ළමයි සර්ව සර්ප්‍රයිස් කරා. ඒකින්ද ඉතින් ක්ලාස් එක පටන් ගන්න පොඩ්ඩක් වෙලා ගියා. කොහොම හරි 9ට ඉවර වෙන ක්ලාස් එක 9 මාර වෙද්දී තමයි ඉවරුනේ. ඊට පස්සේ මම ටක් ගාලා වොෂ් දාලා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරා. ගොඩක් අය ඉතින් හොඳයි කියන හින්දා තමයි ඉතින් මාත් කරන්න ගත්තේ. අසුනං කරේ නෑ එදා. මම ටක් ගාලා නිදා ගන්න ගියා. කොහොම හරි මං වොෂ් දාලා ඔක්කොම කරන් එද්දී වෙලාව මෙන්න මේක. ඊයේ දවසම ක්ලාස් තිබ්බ හින්දා මොකුත් වැඩ කරන්නත් උනේ නෑනේ.
ඒක හින්දා මං හිතුවා ටිකක් හරි වැඩ කරන්න ඕනේ කියලා දැන්. ඊට කලින් මෙන්න මේ ටික අස් කරලා ඉන්න පෑනේ. අද මං කරන්න හිතුවේ ඩබල් AT වැඩ. මොකද ඒක නම් මට ටිකක් ඇත්තටම වීඩියෝ බලන්න තියෙනවා. ඉතින් මං අද කරන්න හිතුවේ බිස්නස් ලෝ කියන සබ්ජෙක්ට් එක. මේ තියෙන එක පාඩමක්. ඒ පාඩමේ වීඩියෝ 4ක් දාලා තිනවා. ඉතින් අපි ටක් ගාලා මේක ඉවර කරමු. එන්නේ පාඩමට ටියුට්ස් දෙකක් දාලා තිබ්බා. දැන් මම මේ පෙන්නන්නේ මං එක ටියුට් එකක් ඉවරයි කියලා. මෙන්න මේ වෙලාවට තමයි ඒක බලලා ඉවර වුණේ. ඊට පස්සේ මං ආයෙ ලෙසන් එකක් බලන්න තමා මේ යන්නේ. කොහොම හරි මං වීඩියෝ ටිකක් බලලා නතර කරා. මේ දවස්වල නම් ටිකක් වහිනවා නේද? ඉතින් ආයෙ නම් වැඩ කරන්න මූඩ් එකක් තිබ්බේ නැති හින්දා මං හිතුවා ඉතින් මොනා හරි බලනවා කියලා. අනේ මම මෙයාලගේ වීඩියෝ බලන්න මාරම ආසයි. කොච්චර බැලුවත් ඉතින් එපා නම් වෙන්නේ නැහැ. ඉතින් මේකත් බලලා මං හොඳ වොෂ් එකක් දාගත්තා. අදට නම් ඔච්චරයි. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් thank you හොඳේ. තවත් ලස්සන දවසකින් හම්බෙමුකෝ. ගිහින් එන්නම්. bye bye.